ජීවිතයක රසය උණුසුම දෙකම ලැබෙන තුම්ම වස්තුව තියෙන්නේ ශක්තිය තියෙන්නේ අම්මා ළඟ. කවියක් තියෙනවා මෙහෙම. උසගිනි දැනි තුරුලට වී හඬන විට රතුලේ හැරවුනාසනෙන් කිරි බවට අම්මේ ඔබගේ උණුසුම මට දැනෙන විට සවුසිරි පිරි ඉසුරු සපතක් උමට මට. අම්මාගේ උණුසුම ඇරෙන්නට මේ ලෝකේ මොන සෞසිරියෙන් ඉසුරු සම්පත් තිබුණත් ඒ සියල්ල අම්මාගේ උණුසුමට දෙවනි කියන බවයි අදහස. පින්වත් ඔබට ඒ පිළිබඳව අප්‍රමාණ අත්දැකීම් ඇති. ඉතින් එවැනි උණුසුමක් තුන් අම්මාට යම් කිසි දවසක ඔබේ උණුසුම ළඟා කර දෙන්න සිදු වෙනවා. ඒ වගේම පින්වත් ඔබට මතකයි තාත්තා ඔබේ ජීවිතයට නැගිටින්න අත දුන්නා. අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න. නිසා ඔබට කවදා හරි දවසක තාත්තට අත දෙන්න සිද්ධ වෙනවා වන්දි ගෙවන්න. එදාට ඔබ ජීවිතයේ ණය ගෙවූ ආදරණීය දරුවෙකු වෙනවාට නිසකයි. ඔබට සම්මා සම්බුදු සරණයි.